ඉක්මනට මිනිස්සු මැරෙනවා හේතුව මොකද? කිව්වා ඉක්මනට සමහර මිනිස්සු දරු ගැබේදී මැරෙනවා. දැන් ඔයාලා දන්නවද චීනේ හදන්න පුළුවන් ළමයි දෙන්නයි. දරුවෝ දෙන්නයි හදන්න පුළුවන්. දරුවෝ 3 දෙනෙක් හැදුවොත් එම අනිවාර්යෙන් ඒ දරුවව ගන්නවා. එහෙම නැත්නම් කුසේදී දරුවෝ ඇදලා ගන්නවා. සමහරට චීනේ තියෙන රසවත්ම කෑම තමයි ප්‍රසිද්ධම කෑම තමයි දරු ගැබක්. කුසේ ඉන්න දරුවෙක් ඒ කියන්නේ අඩු මාසෙන් දෙකෙන් අඩු වයසේ දරුවෙක් කුසෙන් අදලා අරගෙන ඒ දරුවෝ දරු කලලය මිනිස්සු කනවා. අපි සාමාන්‍ය කුකුල් මස් කන්නේ මිනිස්සු මාළු කන්නේ. ඒ වගේ දරු කලල මිනිස්සු කනවා මේ ලෝකේ. මේ චීනේ හරි රසවත් කෑමක්. මිනිස්සු අතර විශාල පිළිගැනීමක් තියෙනවා ඒකට. අඩු වයසින් අපි කල්පනා කරන මුන් පුදුම තිරිසන් උනේ කියලා කල්පනා කරනවා. නමුත් හේතුව මොකද? අර කුසේ උපදින දරුවගේ අඩු වයසෙන් මැරෙන්න කර්මයක් තියෙනවා. බුදුරජාණන් වහන්සේ වදාලා දැන් ඔයාලා දැකලා තියෙනව නේද? අඩු වයසෙන් පුංචි දරුවෝ මරනවා සමහර චෝටි දුවලා සමහරට කෙලෙසලා මරනවා. ඉන්දියාවේ හරියට තියෙනවා. ඒ දරුවන්ගේ සංසාරයෙන් ගෙන ආපු කර්ම යුවා. බුදුරජාණන් වහන්සේ ඒකට වදාලා හේතුව කිව්වා මේ ජීවිතේ යම් කිසි කෙනෙක් සත්තු මරනවා නම් විනෝදෙට සත්තු මරනවා, ජීවත් වෙන්න සත්තු මරනවා, අසරණකමට සත්තු මරනවා, එහෙම නැත්නම් තමන්ගේ දුක් කරදර ගෙවා ගන්න සත්තු මරනවා. සත්තු මැරීමේ ආදීනවේ තමයි බුදුරජාණන්සේ වදාලා උපනෝපං ආත්මේ උපදිනවා කිව්වා අඩු ආයුසෙන් මැරෙනවා කිව්වා. මව් කුසේ මැරෙනවා කිව්වා. ඉපදිලා ටික දවසක් යනකොට මැරෙනවා කිව්වා. අඩු ආයුසෙන් මැරෙන්නේ සංසාරේ ප්‍රාණඝාතේ පව්කාරකම. සමහරට ඔයාලගේ ගෙවල් වල ඇති පුංචි වයසෙන් දරුවෝ මැරෙන්න ඇති. ඔයාලගේ ගෙවල් වල සමහර විට දරුවෝ ලැබෙන්න ඉන්න අම්මලාගේ කුසේදී දරුවෝ මැරෙන්න එයාලට බනින්න එපා. ඒ කුසේම දරුවෝ මැරෙද්දි එයාලට බනින්න එපා. හේතුව ඒ අම්මලාගේ ප්‍රශ්නයක් නෙවෙයි ඒක. ඒ සංසාරෙන් ඒ දරුවෝ මනුස්ස ලෝකේ උපදින්න පින් කරලා නැහැ. මනුස්ස ලෝකේ